මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. 984 මැෂින් එකේ වීල් සෙටින්ග්ස් තියෙන ආකාරය අපි ඔබට පැහැදිලි කරලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. මුලින්ම වීල් සෙටින් තියන ප්‍රථමයෙන් අපි මේ නීඩල් එක ඩොට් ප්ලේට් එකට හරියටම ඉස්සරහටත් පස්සටත් සෙට් වෙන්න විදියට හරි මැදින් තියාගන්න බලන්න ඕනේ. ඒක තමයි අපි මෙන්න මෙතනින් කරන්නේ. මෙන්න මේකෙන් අපි මේක බුරුල් කරලා අපිට පුළුවන් මේක ඉදිරියටත් පසුපසටත් ගන්න. දැන් මේක ඉදිරියට වැඩි. ඒ නිසා අපි නිකක් මේක සෙන්ටර් එකට ගන්න උත්සාහ කරමු. දැන් අපිට පේනවා මේක සෙන්ටර් එකට ඇවිල්ලා තියෙනවා ඩොට් ප්ලේට් එකේ. මෙන්න මේ ස්ථානේ හරි මැද තියෙන තත්ත්වයක් ඔබට දකින්නට පුළුවන්. දැන් මේකේ ඊළඟ වැදගත් කොටස තමයි මෙතන නීඩල් එක ලොක් කරන එක මේ පැත්තට අරගෙන. එතනදී ඔබට පේනවා මෙතන තියෙනවා මේ ලොක් එක. මේ නට් එකෙන් අපි මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් බුරුල් කරලා දෙපැත්තට ගන්න. ඒ නිසා මේක ගැන අවධානය යොමු කරන්න. මේ ඩොට් ප්ලේට් එකේ වදින්න නැතිව මේ කෙරවලට ගෙනල්ලා මේ පැත්ත ලොක් කරන්න ඕනේ මේකෙන්. ඊට පස්සේ වීල් සෙටින් තියන්න අපි මේක අනිත් පැත්ත පෙරලලා මේකේ දොර ඉවත් කරගෙන මුලින්ම බලන්න ඕනේ නීඩල් ලොකේෂන් එක. දැන් ඔබට පේනවා නීඩල් එකත් නීඩල් පොයින්ට් එකත් සහ කැරියර් පොයින්ට් එක අතර තියෙනවා පත්තර පිටුවක හිඩසක් ඉඩක්. ඒ නිසා මේක වදින්නේ නැහැ කැරියර් එකේ. ඒ නිසා මේක නිවැරදි ප්‍රමාණයට තියෙනවා කියලා දැන් අපිට තහවුරු වෙලා තියෙනවා. නමුත් මෙහි යම් වෙනසක් තිබෙනවා නම් නීඩල් එක වදින බව ඔබට දැනෙනවා නම් නැත්නම් හිඩස වැඩි නම් ඔබට පුළුවන් මෙන්න මේ ස්ථානයෙන් මෙතනින් මේක බුරුල් කරලා ඊළඟට මෙන්න මේ ස්ථානයේ තියෙන මේ ඇලන් කෑනේ බුරුල් කරලා මේක ඉහළට හෝ පහළට ගැනීම කරන්න. ඒ සඳහා ඔබට පුළුවන් මේ ඇලන් කෑ පාවිච්චි කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට මේක ඇඩ්ජස්ට් කරගන්න ඔබට හැකියාව තියෙනවා. අනතුරුව දැන් අපි බලමු කොහොමද මේක වීල් සෙටින්ග්ස් තියන්නේ කියලා. වීල් සෙටින්ග්ස් තියන්න නම් මෙන්න මේ ඇන දෙකෙන් මේ කළු පැහැති ප්ලේට් එක අපි ඉවත් කරන්නට ඕනේ. ඉවත් කරලා මෙතන මේ ස්ක්‍රීන් එකේ මේක පන්නලා ඉවත් කරනවා. දැන් ඔබට පේනවා මේ වීල් සෙටින්ග්ස් අපි කරද්දී මේකේ අවධානය යොමු කරන්න මෙන්න මේ කොටස අපිට පුළුවන් පස්සට ගන්න. මේක පස්සට අරගෙන මේ තියෙන කෑම් එක අපි ගන්නවා ටිකක් ඉවතට. මෙන්න මේ ඇනේ අපි බුරුල් කර ගන්නට ඕනේ. බුරුල් කරලා ඔබට පේනවා මේ බුෂ් එක. මේක අපි පසුපසට ටිකක් තල්ලු කරලා තියා ගන්නවා. දැන් බලමු මේ වීල් එක. ඔබට පේනවා මේක ඉහළ පහළ යනවා. මේ හාෆ් වීල් එක මේ පුලියට සම්බන්ධ කරන එක තමයි අපි දැන් කරන්න ඕනේ. ඒක කිරීමේදී අපි මේ හාෆ් වීල් එක මේ පැත්තෙන් සම්පූර්ණ උඩට ගන්නවා. අරගෙන මේකේ අපි කැරියර් එක ඉවත් කරලා මේක නිදහසේ කරකවන්න පුළුවන්. මේ පුලිය උඩ අපි කරකවලා මෙන්න මේ ඔබට පේනවා ඇති මේ රේසර් එකේ මේ ස්පේස් එකේ මෙන්න මේ ස්ථානයට අපි මේක ගේනවා. ගෙනල්ලා දැන් මේ වීල් දෙක අපි එකට සම්බන්ධ කරනවා. හේතු කරනවා. හේතු කරලා අපි මෙතනින් අරගෙන ගේනවා පල්ලහැට. ඔබට පේන ඇති මේ ඇලන්කි ඇනේ. මේ ඇලන්කි ඇනේ උඩට මේ ආකාරයට මේක සම්බන්ධ කරලා පිල ගේජ් එකක් අපි පාවිච්චි කරන්න ඕනේ මේ වගේ. ඒකට හේතුව මෙතන තියෙන හිඩසට අපි මේක තියලා
පිළ ගේජ් එක තිබ්බට පස්සේ මේක බදන ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. දැන් මේ වීල් දෙක බදන්නේ නැහැ එකකට එකක්. දැන් අපි වීල් එක සෙට් කරලා මේ ඇලන් කෑනෙන් ඒක තද කරන්නට ඕනේ. දැන් බලමු මේ වීල් එක සෙට් වෙලා තියෙනවා. ඔබ මේක නැවත මෙහෙම කැරකවීමේදී මේක නිදහසේ කැරකෙනවා අපිට දැනෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේක බඩන්නේ නැහැ. මැෂිමේ තද ගතියක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට තමයි අපි වීල් සෙටින් එක තියන්නේ. ඔබ මතක තබා ගන්න ඕනේ ඔබ වීල් සෙටින් එක තියද්දී මේ ඇනේ අපි මේ ප්‍රමාණයට මේ ඉදිරියට ගෙනල්ලා කරකවලා ගේනකොට මේකේ අවසන් කෙලවර මේ ඇනේ උඩට හරියට සෙට් වුණොත් ඔබට පේනවා මේ ඇනේ තියෙන්නේ ඔබේ කෙලින්. ඒ නිසා මේක නිවැරදි ආකාරයට වීල් සෙට් කරා කියලා අපිට ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මේ තමයි නිවැරදි ක්‍රමය වීල් සෙටින් කරන. වීල් සෙටින් තියන්න ප්‍රථමයෙන් අපි අවධානය යොමු කළ යුතුයි මේ තියෙන මේ ඇන සියල්ලම නිසි පරිදි තද කරන්නට අපි අනිවාර්යයෙන්ම වග බලා ගන්නට ඕනේ. වීල් සෙටින් තියලා මේක තද කරන්න ගත්තොත් මේක නැවත තද වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වීල් සෙටින්ස් වලට ප්‍රථමයෙන් මේකට සම්බන්ධ වෙලා තියෙන මෙතන ඇන දෙකක් තියෙනවා. මේකේ ඇන දෙකක් තියෙනවා දෙපැත්තේ. අපිට ඒ ඇන දෙකමත් නිසි පරිදි තද කරලා තමයි වීල් සෙටින් තියන්නට ඕනේ. ඒ වගේම මතක තබා ගන්න ඔබ අනිවාර්යෙන්ම මේක ග්‍රීස් තවරා මේක වහන්නට ප්‍රථම ග්‍රීස් තැවරීමක් කළ යුතුයි. අනතුරුව නැවත මේක සම්බන්ධ කිරීමේදී මේ ස්ක්‍රීන් එකේ එක් කොක්කට මේක මේ ආකාරයට සම්බන්ධ කරලම තමයි අපි මේක ඒ ඇන දෙකෙන් නැවත සම්බන්ධ කළ යුතු වන්නේ. මේ තමයි වීල් සෙටින් කිරීමේ අවසන් කොටස. අපි මේ කැම් එක තියෙන ආකාරයත් ඔබට පෙන්වන්නම්. අපි සම්පූර්ණ නෙට් බාර් එක උඩට ගන්න ඕනේ. සම්පූර්ණ උඩට අරගෙන ඉවරලා අපි මේ කැම් එකේ මේ ඇලන් කෑනයක් තියෙනවා. මේ ඇනේ අපි මෙන්න මේ ආකාරයට ඇලන් කියන්නේ අපි තද කරන්නට ඕනේ. ඔබට පේනවා මෙන්න මේ කොටසේ මේ අවසන් කෙලවර මෙන්න මේකට සමාන්තර වෙන්න මේ කට්ටයක් තියෙනවා මේ කැම් එකේ. මේ කට්ටය හරියටම මෙන්න මේ ස්ථානයේ මේ කෙලින් හිටින්න අපි සම්බන්ධ කරන්න ඕනේ. ඔබට පේනවා ඇති මේ කට්ටය සහ මෙන්න මේ කොටසේ අවසාන කෙලවර අතර තියෙනවා සමාන්තර ස්වභාවයක්. මේක තමයි නිවැරදි ක්‍රමය. ඒ අනුව තමයි මේක නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන්.